හලෝ 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 කොහොමද ඔයගොල්ලන්ට 2026 මගේ පළවෙනි vlog එක අද. ඉතින් යමාත් එක්ක කොහෙද යන්නේ කියලා පෙන්නන්නම්. යන්නේ අනුරාධපුරේට. ගමන පටන් ගත්තේ කඩුවෙලින්. කඩුවෙල ඉඳලා තමයි අපි යන්නේ කුරුණෑගල හයිවේ එකේ. එතකොට කඩුවෙලින් එන්ට වෙලා කඩවතින් එළියට දාලා කුරුණෑගල හයිවේ එකට දාන්න කලින් අපි උදේට කෑවා. උදේට කෑවේ රොටි සමග පාන්. හැබැයි මං කෑවේ රොටි. ඉතින් අයියයි මමයි අම්මයි තාත්තයි පුංචි ෆැමිලි ට්‍රිප් එකක්. මම ගොඩක් ආසාවෙන් හිටියේ ෆැමිලි ට්‍රිප් එකක් යන්න අනුරාධපුරයට. මට මාර ආසාවක් තිබුණා අනුරාධපුරේ යන්න, රුවන්වැලි සෑය ළඟට යන්න. ඉතින් ගොඩ කාලෙක ඉඳලා යන්න හිතන් හිටපු ගමනක්. ඉතින් 4 දෙනාටම ෆ්‍රී වෙලාවක් සෙට් වෙච්ච ගමන් අපි යන දාගත්තා. මේක මේ දවසින් ඩිසයිඩ් කරපු ගමනක්. ඉතින් මේ විදිහට අපි යනවා. දැන් මේ පහු කරන්නේ කුරුණෑගල ටවුන් එක. කුරුණෑගල ටවුන් එක පහු කරලා අපි Google Maps බලාගෙන තමයි ගියේ. මැප් එකේ පෙන්නුවේ නම් පොඩක් සවුත් පාරක්. හැබැයි මං හිතන්නේ පාර ළඟයි. ඉතින් අපි 4 දෙනා ඔහොම කෝලම් කර යන ගමන් ඉතින් විකාර කර පොඩි චිල් එකක් දාලා ගියා. අපේ අම්මා නම් පිටිපස්ස හොඳටම නිදි. මං හිතන්නේ අම්මා උදේම නැගිට්ටනේ අපිට කෑම හදන්න. අපි කෑම හදාගෙන ගියේ දවල්ටත් එක්ක. ඉතින් ඒකින්ද අම්මට මහන්සි. ඒකින්ද අම්මා නිදි. අපි 3 දෙනාම නැගිට්ටා. ඊට කලින් අපේ අම්මා නැගිටලා තිබ්බා. ඉතින් අපිට යන ගමන් හරි ලස්සන පාරවල් ටිකක් සෙට් වුණා. මම මේවා කොහෙද කියලාවත් දන්නේ නැහැ. ඉතින් මැප් එක බලාගෙන ගියේ. ඊට පස්සේ අපි කඩේක නවත්තලා වඩේ කෑවා. මේ පොල්පිටිගම තමයි මේ කඩේ තිබුණේ. ඊට පස්සේ මෙන්න මේ වගේ ලස්සන කුඹුක් යායක් එක්ක තියෙන පාරක් අපිට හම්බුණා. මේ පාරෙත් හරි ලස්සනයි. හරිම නිස්කලංකයි. හරි සිසිලයි ඒ පාර. ඉතින් ඒ විදිහට අපි අනුරාධපුරයට අපිට පැය 4:00ක් විතර ගියා අපි. නවතින තැනට එන්න අපි නැවතුනේ ලේක්සයිඩ් විලා අනුරාධපුර. මෙතන ඔයාලට Google එකේ බලලා බුක් කරගන්න පුළුවන්. අපි එක දවසින් ඩිසයිඩ් කරපු හින්දා මේ වීකෙන්ඩ් එකේ ලොකු ක්‍රවුඩ් එකක් තිබුණා. ඒක හින්දා අපිට හරියට හොඳ තැනක් බුක් කරගන්න බැරි වුණා. හැබැයි එහෙමයි කිව්වට මේ කාමරේ ඉඩ තියෙනවා. හොඳටම ඊට පස්සේ AC තියෙනවා, හොට් වෝටර් තියෙනවා. ඒවත් එක්ක හොඳ කම්ෆර්ටබල් තැනක්. ඊට පස්සේ අපි හදාගෙන ආපු කෑම ඒවා කෑවා. ඒවා කාලා අපි යන්න ලෑස්ති වෙන්න ඕනේ රුවන්වැලි සෑයට. ඊට පස්සේ ඔය තව වදින කීප තැනකට. ඊට කලින් අපි දවල්ට කෑවා. මෙන්න මේවා තමයි අපි දවල්ට කෑවේ. ඊට පස්සේ වොෂ් එකක් දාලා අපි ලෑස්ති වුණා යන්න රුවන්වැලි සෑයට. අපි ඉඳපු තැන ඉඳලා කිලෝමීටර් 1.5ක් වගේ තිබ්බා. ඉතින් මෙන්න මෙහෙම අපි කට්ටිය යන්න පිටත් වුණා. අපි ඉස්සෙල්ලාම ගියේ වසවක්කුළම වැව ළඟට. එතන මාරම ලස්සනයි. චෛත්‍ය 3ක් විතර පෙනුණා. 4ක් පෙනුණා. මන් දන්නේ මොනවාද කියලා නම්. මේ නම් රුවන්වැලි සෑය. ඊට පස්සේ අපි රුවන්වැලි සෑයට ගියා. එදා ගොඩාක් සෙනග හිටියා. අර පූජාවක් තිබිච්ච නිසා. ඒ වුණාට එතන කොච්චර සෙනග හිටියත් මාර සැනසිලිදායක තැනක්. මං හිතන්නේ මගේ ජීවිතේ මම වැඩිපුරම සැනසීමක් ලබන තැන එතන. මම මාර විදියට එතෙන්ට කැමතියි. කොච්චර සෙනග හිටියත් එතන මාරම නිස්කලංක නිදහස්. හිතට මාර සැනසීමක් තියෙන තැනක්. මම මාර විදියට එතෙන්ට කැමතියි. ඔයාලත් එහෙම වෙන්න ඇති. මොකද රුවන්වැලි සෑය ළඟ මට පැය ඕන තරම් වෙලාවක් ඉන්න පුළුවන්. ඉතින් මං ඇවිද වාඩි වෙලා එහෙම හිටියා. ඊට පස්සේ අපි ගියා මේ කොහෙද ජයසිරි මහ බෝධිය වඳින්න. ඒකටත් යන්න තියෙන රුවන්වැලි සෑය ළඟින් ඒ පයින් යන්න තියෙන්නේ. ඉතින් ඒකටත් ගියේ ඔන්න මෙන්න මේ පාරේ. මන් දන්නේ කොහොමද යන්න තියෙන්නේ කියලා. ওই බෝඩ් ෆලෝ කරගෙන අපි 4 දෙනා ගියා. ඉතින් එතනත් හරිම
ලස්සනයි සැනසීමක් තියෙන හරි නිස්කලංක තැනක්. මං හිතන්නේ අනුරාධපුරේ තියෙන හැම තැනම හරිම නිදහස් නිස්කලංක හිතට මාර සැනසිලිදායක නගරයක්. මං මාර විදියට ආදරේ නුවරට වගේම. ඊට පස්සේ ටිකක් හවස් වුණා අපි ගියා ඉසුරුමුණියට. ඉසුරුමුණියේ ටිකක් වෙලා ඉඳලා ඉසුරුමුණියේ ළඟට ගියා. ඉසුරුමුණියේ ටිකක් වෙලා ඉඳලා අපි එතන එහා පැත්තේ තියෙනවා තිසාවැව. එතෙන්ට ගියා. අපි ඉසුරුමුණියට යද්දි ටිකක් හවස් වෙලා. ඒකින්ද උඩටම යන්න ඒ තැන් බලන්න යන්න මේ බැරි වුණා ලොකුවට. ටිකක් බලලා ආවා. ඉසුරුමුණිය ප්‍රසිද්ධයි. ඔයාලා දන්නවනේ ඉසුරුමුණි පෙමිය වලට මිනිසාස ආශ්වහිසට. ඊට පස්සේ දියකෙලින ඇත්තු ඉන්නවා. මේ අර සිතුවම් වලට ප්‍රසිද්ධයි නොතන ඔය තියෙන්නේ. උඩම තියෙන්නේ මිනිසා සහ ආශ්වහිස. ඔය මම සූම් කරලා පෙන්නන. ඊට පස්සේ යට තියෙනවා දියකෙලින අසුන්. දියකෙලින අසුන් නෙමෙයි දියකෙලින ඇත්තු. මේ සමා වෙන්න දියකෙලින ඇත්තු. ඊට පස්සේ අපි ගියා තිසාවැව ළඟට. තිසාවැව ළඟත් හවස නිසා මේ ඔය චෛත්‍යවල ලයිට් දාලා එහෙම මේ මාරම ලස්සනයි එතනත්. එතනත් ටිකක් වෙලා ඉඳලා ඊට පස්සේ අපි ආයෙත් එන්නාව අපි නැවතිලා හිටපු තැනට. මොකද රෑ වෙච්ච නිසා අපිට මහන්සි ඒවත් එක්ක. ඔය තියෙන්නේ සඳහිරු සෑය. ඒකත් මාරම ලස්සන තැනක්. ඊට පස්සේ අපි නවතින තැනට ඇවිල්ලා වොෂ් එකක් දාලා රෑට කෑවා. රෑට කෑවෙත් අපි පානුත් කෑවා. දවල් ගෙනාපු බටු තිබ්බා. මම නම් කෑවේ පාන්. ඉතින් එතන එළියට වාඩි වෙලා එළිය බල එතන මාරම ලස්සනයි. ඉතින් නිස්කලංක තැනක්. ඊට පස්සේ අපි කාලා ටිකක් වෙලා ඉඳලා නිදාගත්තා මහන්සි නිසා. එහෙනම් ගිහලා එන්නම්. බයි බයි. මේකේ part 2 තියෙනවා. මේකේ ඊළඟ vlog එකත් බලන්න ඔයාලා. හරිද? එහෙනම් ගිහලා එන්නම්. බයි.